සුවිසුරු පාඩක ඔබත් එක්ක මම අද කතා කරන්න හිතුණා මීට කලින් මම ඔබත් එක්ක කතා කරලා තියෙන මාතෘකාවක්ම වන ડિප්‍රෙෂන් ගැන නැවත වරක්. මොකද මම මේ ගැන කතා කරන්න හිතුවේ මේ පිළිබඳව සමාජයේ තියෙන අඩු දැනුම යම්කිසි ආකාරයකට හානිකර බව අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබ තවදුරටත් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම මතමයි මම ඔබට මේ ගැන අදහස් දක්වන්න තීරණය කරේ. ඇත්තටම ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද? ડિප්‍රෙෂන් කියන්නේ ඔබේ සිතේ ඇතිවෙන යම්කිසි කනස්සලුදායක ස්වභාවයක් දිගින් දිගටම පැවතීම නිසා ඇතිවෙන මානසික තත්ත්වයක්. මේක අපි එකපාරට මානසික රෝගයක් කියන්න පෙළඹෙන්න බෑ. මේක එක්තරා මානසික තත්ත්වයක්. එතකොට මේ මානසික තත්ත්වය අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට ડિප්‍රෙෂන් රෝග තත්ත්වය හඳුනා ගන්නු ලැබුවා. එසේ හඳුනා ගන්නු ලැබුවා ඒ පුද්ගලයා තුළ මේ ડિප්‍රෙෂන් රෝග තත්ත්වයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඉතින් ඒක වෛද්‍යවරයෙක් ඔබට කිව්වත් ඔබට ડિප්‍රෙෂන් කියලා ඒ තුල ප්‍රභේද ගණනාවක් තියෙනවා. මේ විවිධ ප්‍රභේදවල ඔබට ඇතිවෙන හැඟීම් සහ ඔබේ චිත්ත පීඩාව වෙනස් ආකාරයෙන් ඔබට දැනෙන්න පුළුවන්. මේක ගැන සමාජයේ බියක් ඇති වෙන්න ප්‍රධානම හේතුව හැටියට මම දකින්නේ බොහෝ දෙනා දැනුවත් ડિප්‍රෙෂන් කියන රෝග තත්ත්වයේ හැදුණු පුද්ගලයෙක් සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නට පුළුවන් කියලා. ඉතින් යම්කිසි කෙනෙක්ට කිව්වහම ඔබට ડિප්‍රෙෂන් කියලා ඒ පුද්ගලයා තුළ අනියත බියක් හට ගන්නවා මම සියදිවි නසා ගැනීමට පෙළඹෙයිද කියලා. එතකොට ඒ වෙන විට චිත්ත පීඩා තත්වයකින් පසුවෙන පුද්ගලයෙකුට මෙවැනි බියක් සිත තුළට ඇතුල් වීම හරහා මේ පුද්ගලයාගේ චිත්ත පීඩා තත්වයේ උග්‍ර වීමක් සිද්ධ වීමේ හැකියාව තියෙනවා. මේ පුද්ගලයා තව තවත් මානසිකව වැටීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේක නිසා මම මේ ගැන ඔබට දැනුවත් කරන්න පෙළඹෙන මූලිකම හේතුව උනේ මෙන්න මේ කාරණය. දැන් අපි දන්නවා මේ ડિප්‍රෙෂන් කියන රෝග තත්ත්වය වැළඳීමේ අවදානම අද සමාජයේ ඉතාම සුලභ වෙලා තියෙනවා. ඒ සුලභ වෙන්න ප්‍රධානම හේතුව තමයි බොහෝ විට පුද්ගලයන් මුහුණ දෙන අභියෝගාත්මක ජීවන තත්ත්වය. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම රැකියාවල් තුළ ඇති අධික තරඟකාරීත්වය තුළ අවම ආදායම් ඉපයීමේ අවස්ථා තුළ පුද්ගලයන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථික ගැටලු නිසාම පුද්ගලයන් ඉතාම සුලභ ලෙස වංචාකාරීන්ට හසුවීම ඇතුලේ ඔබ උපයාගත් ඔබේ දැනට තියෙන වත්කම් සියල්ල අහිමි කර ගැනීම වැනි තත්ත්වයන් තුළ පුද්ගලයන් ඉතාම අසාධාරණ ලෙස බරපතල මානසික පීඩා තත්ත්වයන්ට පත් වෙනවා. ඉතින් මේවෙන් පුද්ගලයන් ගලවා ගැනීම පිණිස දැනුවත් කිරීම අපි කොතෙකුත් කරනවා. නමුත් දැන් අපි මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වයට හේතුවක් හැටියට මේක දකින්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අද අපිට දකින්න ලැබෙන ආදර සම්බන්ධතා තුළ කෙරෙන රැවටීම. ඇත්තටම අවංකව ආදර සම්බන්ධතා තුළට ඇතුල් වෙන තරුණ තරුණියන් බොහෝ විට රැවටීම් වලට ලක් වෙනවා. ඒ කියන්නේ ආදර සම්බන්ධතාවය තුළ එක් පාර්ශවයක් අවංකව කටයුතු කරද්දී අනෙක් පාර්ශවයේ රැවටිලි සාගතව කටයුතු කිරීම ඊටාම සුලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා රැවටීමට ලක් වෙන අවංකව ආදරය කිරීමට පෙළඹුණු පාර්ශවය චිත්ත පීඩාවට ලක්වීම ඊටාම සුලභයි. ඒ වගේ පුද්ගලයන් තුළ මේ චිත්ත පීඩාවට ලක්වීම ඇතුලේ අපි දකින ඊළඟ අවදානම තමයි ඔවුන් චිත්ත පීඩාවට ලක් වී ඉන්න බව සමාජය තුළ ප්‍රකාශ කිරීමෙන් නැත්නම් සමාජ මාධ්‍ය තුළ උපදෙස් පතා පළ කරන පෝස්ට් හරහා නොයෙකුත් පුද්ගලයන් ඔවුන්ට ඍජුවම ප්‍රකාශ කරන්න පෙළඹෙනවා ඔබට ડિප්‍රෙෂන් කියලා. මෙතන අපි දැනගන්න ඕනේ මේ මනෝවිද්‍යාව පිළිබඳව ප්‍රමාණාත්මක හැදෑරීමක් නොලත් පුද්ගලයෙකුට නොවේ ප්‍රමාණාත්මක හැදෑරීමක් ලත් කවුන්සිලර් කෙනෙකුට නැත්නම් මනෝචිකිත්සකවරයෙකුට පවා රෝග විනිශ්චය කිරීමේ අයිතියක් නැහැ. අපේ පවතින වෛද්‍ය විද්‍යාත්මක ආචාර ධර්ම තුළ රෝග විනිශ්චය කිරීමේ බලය තියෙන්නේ වෛද්‍යවරයෙකුට පමණයි. නමුත් මනෝචිකිත්සකවරයෙකුට පළපුරුදු මනෝ උපදේශකවරයෙකුට හැකියාව තියෙන පුද්ගලයාගේ රෝග ලක්ෂණ හඳුනා ගන්න, ඒ රෝග ලක්ෂණ වලට චිකිත්සක ප්‍රතිකාර හරහා රෝග ලක්ෂණ වලින් මිදීමේ පහසුව සලසා දෙන්න හැකියාව තියෙනවා. ඉතින්
මේ ගැන කිසිම දැනුමක් නැති පුද්ගලයින් මේ ආකාරයට ඔබට ડિප්‍රෙෂන් කියන ප්‍රකාශය කරන්න පෙළඹීම ඇතුලේ මේ පුද්ගලයාව ඉතාම අසාධාරණ ලෙස තව තවත් චිත්ත පීඩාවේ පහළට තල්ලු කරන්නට ඔබ පෙළඹෙනවා. ඒ නිසා ඔබ ඉතාම වැදගත් ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් මෙවැනි අධික චිත්ත පීඩාවේ තත්වයකින් පෙළෙන බව ඔබට දැක ගන්න ලැබුණොත් කිසි විටක රෝග විනිශ්චය කරන්න උත්සාහ කරන්න එපා. ඒක ඉතාම සදාචාරාත්මක කාරණයක් මම මේ ඔබට දැනුම් දෙන්නේ. කිසිම ලෙසකින් රෝග විනිශ්චය කරන්න උත්සාහ කරන්නට එපා. ඔබ කළ යුත්තේ හැකි ඉක්මනින් මේ පුද්ගලයාව ප්‍රතිකාර වෙත යොමු කිරීම. ඒ ප්‍රතිකාර වෙත යොමු කිරීම ඖෂධමය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම හෝ කවුන්සිලර් කෙනෙක් නැත්නම් මනෝචිකිත්සකවරයෙක් වෙත යොමු කිරීමෙන් චිකිත්සකමය ප්‍රතිකාර සඳහා යොමු කිරීම කියන ආකාර දෙකෙන්ම ඔබට උදව් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ චිකිත්සක ප්‍රතිකාර වෙත ඔබ යොමු කළොත් යම්කිසි පුද්ගලයෙක්ව මනෝචිකිත්සකවරයෙකුට හැකියාව තියෙනවා චිකිත්සා ප්‍රතිකාර හරහා මොහොන්ට යම් දියුණුවක් ලබා දිය හැකිද, මේ චිත්ත පීඩාවල් වලින් මුදාගත හැකිද, නැත්නම් මේ පුද්ගලයා ඉන්නේ ඖෂධ ප්‍රතිකාර අනිවාර්යෙන්ම අවශ්‍ය කරන තත්වයකද කියන එක හඳුනාගෙන අත්‍යවශ්‍ය නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව දැනුවත් වීමේදී ඔබ තේරුම් ගන්න ඕනේ මේ ડિප්‍රෙෂන් කියන්නේ ඇත්තටම මොකක්ද? ડિප්‍රෙෂන් කියන්නේ මේ මානසික පීඩාවේ තත්වය. දැන් මම කිව්වා වගේ නොයෙකුත් හේතු නිසා හටගන්නවා වගේම ජානමය පසුබිමකුත් තියෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම ડિප්‍රෙෂන් රෝග තත්වයට පත් වුණු පුද්ගලයන් ඉන්න පවුලක පුද්ගලයෙක් මේ තත්වයට පත්වීමේ අවදානමක් තියෙනවා. නමුත් ඒ පුද්ගලයා ડિප්‍රෙෂන් තත්වයට පත් වෙන්නේ ඔහු ඇය මුණ දෙන වෙනත් බාහිර පෙළඹවීමක් නිසා තමයි බොහෝ විට. එවැනි තත්වයකදී එවැනි පෞල් පසුබිමක් සහිත පුද්ගලයෙක් නම් අධික චිත්ත පීඩාවකින් පසු වෙන බව ඔබට පේනවා නම් ඔබේ සමාජමය වගකීම තමයි හැකි ඉක්මනින් මෙවැනි පුද්ගලෙක් වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම. ඉතින් ඒ වගේම ඔබ පුද්ගලයෙකුට මෙවැනි රෝග විනිශ්චයක් දීමට උත්සාහ කිරීමෙන් විය හැකි තව දෙයක් තමයි මේ ડિප්‍රෙෂන් කියන රෝග තත්ත්වයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඔබ දන්නේ නැහැ මේ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් නැහැ. ඉතින් මෙවැනි චිත්ත පීඩාවකින් පෙළෙන පුද්ගලයෙක් ඇතැම් විට ડિප්‍රෙෂන් තත්ත්වයට පත් නොවූ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා తాවකාලිකව මේ රැකියාවන් වල ඇතිවෙන අධික මානසික ආතති තත්ත්වය, විවේකයක් රහිතව වැඩ කටයුතු කිරීම, මෙවැනි තත්ත්ව හරහා පුද්ගලයෙක් මානසිකව පීඩාවකට පත්වීම ඉතාම ස්වභාවිකයි. එවැනි මානසික පීඩාවකට පත් වෙලා ඉන්න කෙනෙක්ව ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ ડિප්‍රෙෂන් කියලා හඳුනගන්න. ඔබ කල යුත්තේ එවැනි පුද්ගලයෙකුට මේ මානසික පීඩා තත්ත්වයෙන්, මානසික ආතති තත්ත්වයෙන් මිදෙන්න උපකාර කිරීමම පමණයි. ඉතින් මේ ගැන නැවත නැවතත් ඔබව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න කියලා ඔබෙන් ඉල්ලමින් මම අද අපේ මේ වීඩියෝ අවසන් කරනවා. අපි තවත් මේ වගේ ඔබට වැදගත් දැනුවත් කිරීම හරහා ඔබ හමු වෙන්න අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි.